ආයිබෝන් සියලු දෙනාට මේ වීඩියෝකින් මම ඔයාලට කියලා දෙන්නේ Canva භාවිතා කරලා කොහොමද කරලින් බුක් එකක් නිර්මාණය කරගන්නේ කියන එක ගැන. හරි ඔයාලා මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට create කියන තැන ක්ලික් කරාට පස්සේ මේ විදිහ මෙනු එක කරලා මෙන්න මෙතන search කරන්න coloring book කියලා type කරන්න. type කරාට පස්සේ ඔයාලට මේ විදිහට option ගොඩක් තියෙනවා. මෙතනින් ඔයාලට කැමති page size එකක් තෝරගන්න පුළුවන්. මොකද මේ page size එක අනුව තමයි අපි නිර්මාණය කරන්න යන්නේ. මම මෙන්න මේක select කරගන්නම් මේ විදිහට. එතකොට ඔයාලට පේනවා අපිට ඊළඟට blank page එකක් මේ විදිහට open කරලා පෙන්නනවා. අපි මෙන්න මේ blank page එකේ තමයි අපි නිර්මාණය කරන්න යන්නේ. ඔයාලට වම් පැත්තෙන් පේනවා කලින් pre template වගේක්. මේ template ගොඩක්ම තියෙන්නේ paid members ලට users ලට මේ template හම්බ වෙන අඩුයි. හරි මෙන්න මේ මුල් පිටුව මම අයින් කරනවා අලුත් page එකක් open කරගෙන. මොකද මේක මගේ හදන පොතේ cover page එක විදිහට භාවිත කරන්න ඕන නිසා මම මේක මුලින් හිස් තියලා දෙවෙනි පිටුවක් වෙනම open කරනවා. අලුත් page එකේ තමයි මම මගේ නිර්මාණය කරන්න අවශ්‍ය කරන ඒවා දැන් add කරගන්න හදන්නේ. හරි මම දැන් page 2 එකට ඇවිල්ලා මෙන්න මේ elements කියන තැනින් shapes කියලා ඔයාලට පේන විදිහ option එකක් තියෙනවා. එතනින් මට ඕන shape එක තෝරගන්නයි දැන් මම හදන්නේ. ඔයාලට පේනවා මෙතන shapes ගොඩාක් තියෙනවා. ඔයාලට කැමති shape එකක් ගන්න පුළුවන්. මේ ඔක්කොම free හම්බ වෙනවා. free user වෙනුවට කිසිම ගැටලුවක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. උඩට වෙන්න ඔයාලට borders line වෙනම ගන්නත් තියෙනවා. එතනදී ඔයාලට ඇත්තටම ඔයාලට කැමතිම shape එකක් දාගන්න පුළුවන්. මොකද ඔයාලා කරන්න යන නිර්මාණය අනුව මම මෙන්න මේ shape එක තෝරලා මේ විදිහට page එකට add කරගන්නවා. ඊට පස්සේ මේක මට අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේ විදිහට size එක හදාගන්න පුළුවන්. මට page එක මම නිර්මාණය කරන්න යන විදිහ අනුව මේ විදිහට size එක අවශ්‍ය විදිහට adjust කරගත්තට පස්සේ මෙන්න මේ අපි දාගත්ත shape එක දැන් මම මේක edit කරගන්න හදන්නේ. මේක උඩ double click කරන්න. double click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මෙතනින් මම මේකේ line එක කියන්නේ මේකේ තියෙන border එක වෙනස් කරගන්නවා. ඝනත්වය මෙන්න මේ විදිහට බාරකේ එහෙට මෙහෙට කරලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න. ඊට අමතරව මේ color එක දැන් තියෙන්නේ මෙන්න මේ විදිහින්ද මම මේක color එක අයින් කරනවා. අයින් කරාට පස්සේ මේක එතකොට blank පිටිපස්සෙන් සුදු පාට තියෙන හින්දා සුදු පාට තමයි මේක පෙන්වන්නේ. එතන මට border එක තමයි එතන මේක ලස්සනට ගන්න උවමනාව තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට add කරගන්න පුළුවන්. තවත් පිටුවක් මේ විදිහට අලුතෙන් open කරගන්නවා. ඒක කරලා මෙන්න මේ අපි හදපු border එක එහෙම නැත්නම් shape එක මේකෙම duplicate එකක් කරන් යට පිටුවකත් ඒක එහෙම add කරගන්නවා. මොකද මම පිටු 10ක පොතක් හදනවා නම් මේ විදිහට අවශ්‍ය ඒකම ප්‍රමාණය යන්න පුළුවන් නිසා මේ විදිහට copy එකක් අරගෙන මේකට add කරගන්නවා. ඒක හරි lazy වැඩේ. පළවෙනි page එකේ තියෙන්නේ අපි cover එක design කරන්නේ. මෙන්න මේ design එකෙන් තමයි ඊටු page ටික නිර්මාණය වෙන්නේ. හරි ඊළඟට කරන්න තියෙන්නේ මේකට අපිට දැන් මේක colouring page එක නිසා මේක පාට කරන්න අවශ්‍ය කරන රූපයක් add කරගන්න කලින් වගේම element එකට ගිහිල්ලා මෙන්න මේ උඩ ඔයාලට පේන ඇති search bar එකක් තියෙනවා. මෙතනින් මට දැන් මේකට අවශ්‍ය කරන්නේ කළු සුදු ෆොටෝ එකක්. ඒ කියන්නේ පාට කරන්න පුළුවන් පින්තූරයක් අවශ්‍යයි. මම මෙතෙන්දී හාවෙක්ගේ පින්තූරයක් මට අවශ්‍යයි. හාවෙක්ගේ රූපයක්. මෙන්න මේ විදිහට මම rabbit කියලා ගහුවට පස්සේ ඔයාලට පේනවා ඒකෙන් outline එක විතරක් වෙන විදිහට තමයි මම මේක search කරගන්නේ. එතකොට මෙන්න මේ විදිහට නිර්මාණ ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට ඇඳපු නිර්මාණ තියෙනවා. මෙතනින් මේ COL කියන එක දුන්නට පස්සේ ඔයාලට පේනවා image නෙමෙයි ගන්න ඕනේ. graphic කියන එකෙන් graphic එකක් තෝරගන්න. මොකද අපි මේක color කරන්න හදන නිර්මාණයක් නිසා මෙන්න මේ විදිහට අපිට ගොඩාක් හාවුන්ගේ රූප මෙතනින් පෙන්නනවා. මෙතනින් ඔයාලට කැමතියක් තෝරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට සමහරක් ඒවා හම්බ වෙන්නේ මුදල් ගෙවලා Canva registered members ලට විතරයි. එහෙම නැතුව free වැඩ කරගන්න කෙනෙකුටත් ගැටලුවක් නැහැ. එහෙම ගන්න ඔයාලට පේනවා ගොඩාක් රූප මෙතන search කරලා පෙන්නනවා. ඉතින් මෙතනින් ඔයාලට කැමති රූපයක් තෝරගන්න තෝරලා මේකට add කරගන්න තියෙන්නේ. පේනවා පහළට ගියපුවම ඇත්තටම paid වගේම free ඒවත් ගොඩක් හොයාගන්න තියෙනවා මේකේ. මම මෙන්න මේ රූපේ තෝරලා add කරගන්නවා. මේක free version එකට හම්බ වෙන එකක්. ඒකල ඔයාලා හදාගන්න අර කලින් හදපු
ෂේප් එකට බැලන්ස් වෙලා යන විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. මොකද අපි නිර්මාණය කරන ඩිසයින් එක අනුව මේක මේ විදිහටම කරන්න කියලා ගන්න. ඔයාලා හදන නිර්මාණය අනුව ඔයාලට කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරලා දාගන්න තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මෙතනදී හොඳ ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ විදිහට ටෙක්ස්ට් වලට ගිහිල්ලා මම මේකට දැන් මෙයාගේ මෙතනට නම ඇඩ් කරගන්න ඕනේ පහලින්. මේ විදිහට ටෙක්ස්ට් ෆයිල් එක මෙන්න මෙතනින් පල්ලෙහාට අරගෙන ඉවරලා මම මේක සයිස් එක වැඩි කරන්නම්. ෆොන්ට් එක පොඩියට පේන්නේ. මේක සයිස් එක අපිට ඕන ප්‍රමාණයට අරගෙන ඉවරලා සිංහල ෆොන්ට් එකක් තෝරගන්න තියෙන්නේ. කියන්න තියෙනවා සිංහල ෆොන්ට් එක ෆ්‍රී වර්ෂන් එකේ හම් වෙන අඩුයි. මම ළඟ තියෙන්නේ පේඩ් කන්න වර්ෂන් එක නිසා මට මෙතන සිංගල් ෆොන්ට් වෙන්නනවා. නමුත් ඔයාලට අවශ්‍ය කරන සිංගල් ෆොන්ට් එක වෙනම හෙලකරු එකේ හරි නැත්නම් අපිට වෙනම Google එකේ වෙන තැනකින් ටයිප් කරලා ගන්න එකක් මෙතන ගෙනලා කෝපි පේස්ට් කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මේ විදිහට මට අවශ්‍ය විදිහට මේක ටයිප් කරගන්න තියෙන්නේ දැන්. මම හාවා කියලා ටයිප් කරලා මට ගැලපෙන විදිහේ මේකට ආස හිතෙන විදිහේ ෆොන්ට් එකකට මේ හාවා කියන ටයිප් කරගත්ත ඒ වචනේ වෙනස් කරගන්න තියෙන්නේ. මෙතන මම ළඟ තියෙන ෆොන්ට් අනුව මට තෝරලා ගන්න පුළුවන්. ඉතින් මම මේකෙන් මෙන්න මේ විදිහ ෆොන්ට් එකක් තෝරලා ඉවරලා මේක වෙනස් කරගන්නවා. මේ විදිහට හොඳයි. ඉතින් මේක ඔයාලා බය වෙන්න එපා. ඔයාලට සිංගල් ෆොන්ට් වෙනම අරගෙන ටයිප් කරලා මේකට ඇඩ් කරගන්න තියෙන්නේ. හරි. අපි තුන්වෙනි පිටුවට third page එකට මෙතනට මම තව කෙනෙක්ව රූපයක් දාන්නම්. දැන් අපි හාවෙක්නේ මුලින් එකට දාගත්තේ. ඉතින් මෙතනට මම කලින් කරා වගේම elements වලට ගිහිල්ලා මෙන්න මේ search කරන තැන ඔයාලා කැමති සතෙක් හරි නැත්නම් පළතුරක් හරි එළවලුවක් හරි ඩයිනෝසිරස් කෙනෙක් හරි ඔයාලට කැමති දෙයක් මෙතන ටයිප් කරන්න මම කැට් කියලා ගත්තේ. එතනින් වෙනවා පූස ගොඩක් ඉන්නවා. එතනින් අපිට සාමාන්‍ය මෙන්න මේක පොඩ්ඩක් ඉන්න බලන්න. තව තියෙනවා පහළට වල ගොඩක් තියෙනවා. මෙන්න මේක ලස්සනයි. මේක මම මේ විදිහට ඇඩ් කරලා අර කලින් කරා වගේම අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට මේක සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. ඉතින් ඒක කරලා ඉවරලා පහලින් අර කලින් කරපු විදිහටම නම ඇඩ් කරගන්න. වෙනම ආයෙ ටයිප් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙම අපි ඩුප්ලිකේට් එකක් අරගෙන ඉවරලා එරට ඇඩ් කරගන්නවා. ඇඩ් කරගෙන මේකේ නම විතරක් ආයෙ වෙනස් කරගන්න තියෙන්නේ. ඒක ලේසි. ඔයාලට කැමති නම් වෙනම ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට දාලා ටයිප් කරගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මේක මම මෙහෙම අරගෙන එඩිට් කරන්නම් පූසා කියලා ඉවරලා. ඉතින් මේක හරිම ලේසි. ඔයාලට පිටු 10කට 15කට උනත් මේ විදිහටම අරගෙන ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පූසා කියලා ටයිප් කරලා ඉවරලා එතකොට මේක කලින් ෆොන්ට් එකේ ස්ටයිල් එකට වෙන්න නිසා තමයි මේක ඩුප්ලිකේට් එකක් ගත්තේ. එහෙම නැතුවත් අරගෙන ඇඩ් කරන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ. හරි අපිට දැන් තියෙනවා පිටු දෙකක් අපි නිර්මාණය කරලා. ඉතින් ඔයාලට කැමති පිටු ගානක් මේකට තව හදාගන්න පුළුවන්. දැනට මම ඔයාලට මෙතන මේකේ කවර් පේජ් එක කියන්නේ මුල් කවර් එක පොතේ පිට කවර් එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා පොඩි අයිඩියා එකක් දෙන්න අර කලින් කරා වගේම එලමන්ට්ස් වලට ගිහිල්ලා අවශ්‍ය දේ ඇඩ් කරගන්න පුළුවන්. මුලින්ම මේකට මම නමක් ඇඩ් කරනවා. මම මේකට නම විදිහට මගේ පාට පොත කියලා සිංහලෙන් ටයිප් කරලා තියෙනවා. මේ විදිහට ෆොන්ට් එක ලොකු කරලා හදාගන්න තියෙන්නේ. මගේ පාට පොත කියලා මෙන්න මේ විදිහට ටයිප් කරගෙන අපිට කැමති ෆොන්ට් එකක් තෝරලා මේකට ඇඩ් කරගන්න පුළුවන්. දැනට මම මේක මේ විදිහට තියලා කලින් කරා වගේ මම ආයෙත් එලමන්ට්ස් වලට ගිහිල්ලා මේකට මම පින්තූර කිහිපයක් ඇඩ් කරගන්නම්. මේක ඔයාලට කැමති විදිහට දාගන්න පුළුවන්. ඔයාලට පේනවා මේකට අපිට ෆ්‍රේම් එකක් ඇඩ් කරගන්න ඕන නම් ෆ්‍රේම් එකක් දාන්නත් පුළුවන්. නමුත් මම මේක ෆ්‍රේම් එකක් දාන්න නැතුව හදන්න යන්නේ. මේකට මම වෙනම සර්ච් කරලා ගන්නවා තව තියෙන ඒ කියන්නේ අපිට කැමති රූපනාමයක් දාගන්න පුළුවන්. මම ඇනිමල්ස් කියලා මෙතන සර්ච් කරලා ඒ එකකින් බලලි වෙලා හරියන ටිකක් මේකට ඇඩ් කරගන්න තමයි මන්නේ. මොකද අපිට කැමති විදිහට අපේ කවර් පේජ් එක ඩිසයින් කරගන්න පුළුවන්. ෆ්‍රී ඒවා ගොඩාක් තියෙනවා. ඉතින් ෆ්‍රී ඒවා හරහා වගේම පේඩ් වර්ෂන් එකෙත් හොඳටම ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සෑහෙන්න කාලේ ඉතුරු වෙනවා ඉන්ටර්නෙට් එකෙන් හොයලා ගන්න අවශ්‍ය නැහැ. මොකද ඔක්කොම එක තැනක තියෙන නිසා. ඒක තමයි මේකේ තියෙන ලොකු වටිනාකම.
මෙන්න මේක මම ඇඩ් කරගන්නවා මුලින්ම. ඊට පස්සේ තව මේකට මැච් වෙලා වගේ යන විදිහට ඔයාලගේ අයිඩියාවක් තියෙනවනේ. ඒ තියෙන අයිඩියා එකේ හැටියට මෙන්න මේ විදිහට මම මේක ඔයාලට මේ එක්ස්ප්ලেইন කරන ඉඳලා ටක් ගාලා මෙන්න මේක විදිහට ඇඩ් කරලා පෙන්නන්න. ඔයාලට පේන ඇත්තටම ක්ලික් දෙක තුනකින් ඔයාලට අවශ්‍ය විදිහට මේක නිර්මාණය කරගන්න පුළුවන්. මේක තමයි Canva වල තියෙන ලොකුම විශේෂත්වය. මොකද අපිට ගොඩාක් කාලය යන්නේ නැහැ. ඉතා ඉක්මනින්ම අපිට අවශ්‍ය කරන දේවල් හොයාගන්නත් පුළුවන්. ඒ වගේම මේ දේවල් ටක් ගාලා ඇඩ් කරලා එඩිට් කරලා සියලුම දේවල් මෙතනින් කරගන්න පුළුවන්. ඒ වාසිය තමයි Canva කියන එකේ තියෙන විශේෂත්වය. මෙතන තව රූපයක් එකතු කරගන්නම්. මෙතනින් මම සිංහාව මෙන්න මේ විදිහට මම මේක ඇඩ් කරගන්නවා. මම මේකේ ෆොන්ට් එක වෙනසක් කරන්න හදන්නේ. මෙතන ඉෆෙක්ට් වලට ගිහිල්ලා ඔයාලට කැමති ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඇත්තටම මේක පොඩි ළමයිට හදන පොතක් නිසා මේකට සාමාන්‍යයෙන් අකුරු එහෙම ටිකක් අර වෙනම ලුක් එකක් තියෙනවා නම් හොඳයි. මොකද පොඩි කට්ටියගේ හැටනේ මේක අපි දැන් මේක නිර්මාණය කරන්නේ. එතකොට ඒ විදිහට ඔයාලගේ තියෙන අදහස් එක්කම මැච් වෙන විදිහට ගලපලා ඒ විදිහට තෝරලා දාන්න තියෙන්නේ. ඔයාලට පේන හරිම පහසුයි මේකෙන් එඩිට් කරගන්න හැමදේම. කියන්නේ අපිට ෆොන්ට් එකක් වුණත් ටක් ගාලා එඩිට් කරගන්න මේ පහසුකම් දීලා තියෙනවා Canva එක හරහා. දැනට මම මේක මේ විදිහට තියන්නම්. මොකද මෙතනදී මම ඔයාලට මේ එක්ස්ප්ලেইন කරන හින්දා මේක තව ඇඩ්වාන්ස් විදිහට කරගන්නත් ඔයාලට ඕන තරම් මෙතන එලිමන්ට්ස් වලට ගිහිල්ලා රූප හොයලා එකතු කරගන්න පුළුවන්. හරි, මේ විදිහට කවර් පේජ් එකක් හදලා අපි දැන් බලමු මේ හදපු පිටු ටික කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහට දකුණු පැත්තේ ඔයාලා යටට ආවට පස්සේ මෙන්න මෙතන ක්ලික් කරන්න. ඔයාලට පේනවා අපි දැනට පිටු 3යි හදලා තියෙන්නේ. මේක ඔයාලට කැමති ගානක් ඇඩ් කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. දැන් බලමු අපි මේක කොහොමද සේව් කරන්න කියලා. ඊට කලින් අපි මේකට නමක් එකතු කරගමු. මෙන්න මෙතනින් තමයි ඔයාලගේ හදපු නිර්මාණයට නම එකතු කරන්නේ. මෙතනින් ඔයාලට කැමති නමක් ටයිප් කරලා අරගෙන, මොකද අපි සේව් කරන්නේ නමින්නේ. මෙතනින් අනිවාර්යෙන් ඔයාලා මුලින්ම නම එකතු කරලා තියාගන්න. මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාලට පේනවා ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙන්නේ. ඩවුන්ලෝඩ් කියලා එන්නේ වෙන මොකුත් නෙමෙයි. මේක අපි ඔන්ලයින් කරන නිසා මේ Canva එකේ තියෙන ඔන්ලයින් හින්දා තමයි මේ ඩවුන්ලෝඩ් කියලා පෙන්වන්නේ. මෙතනින් ඔයාලට පේනවා අපිට කැමති විදිහකට මේක සේව් කරගන්න පුළුවන්. ඔප්ෂන් ගොඩක් තියෙනවා. නමුත් මම මේක PDF එකක් විදිහට සේව් කරගන්න විදිහ පෙන්වන්නම් දැනට. මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති එතනින් කොහොමද එන්න ඕනි කියලා හැමදේම පෙන්නනවා. අපිට කැමති ආකාරයෙන් අපි කරන නිර්මාණය අනුව ඔයාලට අවශ්‍ය විදිහට අවුට්පුට් එක ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මම මේක PDF එකක් විදිහට සේව් කරගන්න බලන්නම්. එකලා මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්න තියෙන්නේ. මේක එතකොට මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. හරි, ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලගේ ෆෝල්ඩර් එකේ මෙන්න මේ විදිහට මේ සේව් කරන තැන අහයි. මගේ කම්පියුටර් එකේ සේව් වුණාට පස්සේ අපි බලමු මෙන්න මේ අපි ඩවුන්ලෝඩ් කරත් අපේ නිර්මාණයක තියෙන විදිහ මේ පේනවා. PDF එක කිසිම ගැටලුවක් නැහැ. හරි පිළිවෙලට තියෙනවා. ඉතින් මේක ඔයාලට කරන්න තියෙන්නේ printer එකට සම්බන්ධ කරලා print out එකක් ගන්න එක විතරයි. ඇත්තට මේක හරිම ලේසි මේකෙන් මේ වැඩේ කරන එක. මම හිතනවා මේකෙන් ඔයාලට යම් අදහසක් එන්නේ නැති කියලා. මේ විදිහ තවත් පාඩම් ටිකක් මම ඉස්සරහට අරගෙන එන්නම්. අදට වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. හැමෝටම ස්තුතියි. ඒ වගේම මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියන්න. මම මොකද ඉස්සරහට මේ සම්බන්ධ Canva එකෙන් කරන්න පුළුවන් තව පාඩම් මාලාවක් ඉස්සරහට අරගෙන එන්න. ගොඩක් මේක වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන මම කලින් වෙනම කරපු නිර්මාණයක් ඔයාලට පේනවා ඇති. කාලය අරගෙන හිමීට අපිට අවශ්‍ය විදිහට මේකේ කැමති විදිහකට කිසිම ගැටලුවක් නැතුව නිර්මාණයක් කරගන්න පුළුවන්. හරි. මේ වීඩියෝ මම මෙතනින් අවසන් කරනවා. ඊළඟ වීඩියෝෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.